Ria. බාගෙට හදපු ගෙදරක කාමරවල විතරයි දොරවල් තිබුණේ. ඒ හැම කාමරයකම එක එක රස්සාවල් කරන කෙල්ලෝ හිටියා. මේ වගේම පන්සිල් සද්දේ ඒ හැම කාමරයකටම හොඳට ඇහුණා. හැබැයි ඒ කාමරවල හිටපු අපි හැමෝම තුන්වෙනි සිල්පදේ තේරුම් අරන් තිබුණේ වැරදි විදියට. අපි තේරුම් අරන් තිබුණේ කාමයේ හැසිරෙන්න පුළුවන් පන්සිල් නොගත්ත කසාද බැඳපු අයට විතරයි කියලා. ඒ කියන්නේ අනිත් අයට කොහොමටවත් බෑ. හොඳ වෙලාවට අල්ලපු කාමරේ නංගි හම්බෙන්න ආපු අයියා තමයි අපිට කියලා දුන්නේ තමන්ගෙන් කාටවත් කරදරයක් නොවි දෙන්නගෙම කැමැත්තෙන් කළොත් ඒකේ වැරද්දක් නෑ කියලා. ඊට පස්සේ තමයි අපේ කාමරවලටත් එළියෙන් මිනිස්සු එන්න පටන් ගත්තේ. ආන්න එතකොට තමයි තුන්වෙනි සිල්පදේ කැඩෙන්න පටන් ගත්තේ. අපසරේ මේ ගෑනු කෙනා තමසේ කවුද? හා? ඒ ගාන්න ඕනේ මැරිච්ච ගෑණිගෙන්ම තමයි. මගෙන් අහලා ඇති වැඩක් නෑ. Jadi emang kadang? Dan berapa ya? Hello, Aki. Mang kusule. Aki. මොකද්ද කෙරෙන්න ඕන? පොඩ්ඩක් සුදියාකට දෙන්නකෝ ෆෝන් එක. කවුද කතා කරන්නේ? සුදියාකට දෙන්න ෆෝන් එක. සුදියාකට ෆෝන් එක කොහොමද ආගට ගන්නේ? කවුද? ගෙදර මිනිහා මරන්න එළවනකොට පණ බේර ගන්න ආපු ගෑණියෙක් දවසක් අපේ බෝඩිමට කඩාපාත් වුණා. ඒ තමයි ඔය කුසුමේ. එයා හිටියේ අපේ කාමරවල නෙමෙයි. දොරවල් නැති සාලේ වඩු මේසයක් උඩ. හැමදාම අපේ බත් පැකට් එක කකා ඉන්න එක කුසුමේට දරා ගන්න බැරි වුණා. ඒකට එයා රස්සාවක් හොයාගත්තා. කුසුමේ කළු වුණාට හරි හැඩයි. එක මිනිහෙක් කියන විදිහට ඉන්න බැරි වුණ කුසුමේ දැන් ටවුමේ හැම එකාම කියන විදිහට ඉන්නවා. එහෙම උනේ කොහොමද කියලා මං කුසුමගෙන් ඇහුවම කුසුමේ කිව්වේ අපේ මිනිහට රටේම ඉන්න හොඳම ගෑණි වෙන්නත් ඕනේ. ඒ මිනිහා කියන විදියට හැරෙන්නත් ඕනේ. ඔය දෙකම කරන්න බෑනේ අක්කේ. හැබැයි ටවුමේ උන්ට නම් ඕනේ කියන අතට හැරෙන ගෑණියෙක් විතරයිනේ.
මොකද? වාහන කියන හෙඩ්ලයිට් ගෙවුවද? පොලිසිය? එතකොට උඹ හෝන් එක ගෑවේ? යුතුයකමට? අපි හරි එකමුතුයිනේ. මොකද? ගමන යන්න ඕන නම් උඹලක තියෙන පැකට් එක වීසි කරලා වරේ. උඹලක තියෙනවා? වීසි කළා? බය නැතුව යමන්. හලෝ ෆෝන් එකක් අකට දෙනවා මම පොලිසියට කියනවා Jauh.